ඊළඟ යෝජනාව ඉදිරිපත් කළ තිබුණේ ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් හැටියට කෘෂිකර්ම පශු සම්පත් ඉඩම වාරිමාර්ග අමාත්‍යතුමත් වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සම්පකාර සංගණන අමාත්‍යතුමත් තමයි සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමය තුලදී සහන මිලකට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පැකේජයක් ලබා දීමට ගරු ජනාධිපතිතුමා විසින් 2025 අයවැය යටතේ ඉදිරිපත් කරන ලද යෝජනාව අනුව රුපියල් 5000ක වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් කාලීන ආහාර පැකේජයක් රුපියල් 2500ක සහන මිලකට ලබා දෙන්නට සැලසුම් කරලා තියෙනවා. ඒ සඳහා අස්වැසුම් ප්‍රතිලාභ අපේක්ෂාවෙන් අලුතෙන් අයදුම්පත් ඉදිරිපත් කරලා තියෙන 8,12,753ක් වන අයදුම්කරුවන් අතරින් යෝග්‍ය ප්‍රතිලාභීන් තෝරා ගන්න අපේක්ෂා කරනවා. මෙම කාලීන ආහාර පැකේජය 2025 අප්‍රේල් මාසයේ 1 වෙනිදා සිට අප්‍රේල් 13 දක්වා කාලය තුර රට පුරා පිහිටි ලංකා සතොස අලෙවිසල් ජාලය සහ කෝප් ෆීඩ් අලෙවිසල් මගින් ආහාර පැකේජය ප්‍රතිලාභීන් වෙත ලබා දීමට අවශ්‍ය කරන පියවර ගන්න තමයි මේ ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල සංදේශ ඉදිරිපත් කළ තිබුණේ. මේක ඇත්තටම අවුරුදු සමයේදී ජනතාවට ප්‍රතිලාභයක් සහනයක් වේවි කියලා අපි අපේක්ෂා කරනවා. ඒ නිසා අපි මේක අයවැයේදී යෝජනාවක් ඉදිරිපත් කරේ. අන්නේ ක්‍රියාවලිය ඉටු කිරීම සඳහා වන කැබිනට් මණ්ඩල පත්‍රිකාවට තමයි අනුමැතිය හිමි වුණේ.